හෙලෝ යාළුවනේ කොහොමද? ගොඩක් කාලෙකින් මට රිවිව් එකක් කරන්නත් බැරුණා. ඒකට හේතුව ඔයගලන් කවුරුත් දන්නවා. ඒ තමයි මගේ අලුත්ම ටෙලිනාට්‍යය අම්මා ස්වර්ණ වාහිනියේ රාත්‍රී 8:30ට මම හිතනවා ඔයගලන් බලන්න ඇති කියලා සතිය දවස්වල මා ටෙලිනාට්‍යය. ඉතින් ඒත් සමග මම ගොඩක් කාර්යබහුල වුණා. ඉතින් අද පොඩ්ඩක් මම වැකේෂන් ආවා. මට හිතුණා මොනාරි කෑමක් ගැන රිවිව් එකක් කළොත් හොඳයි කියලා. ඉතින් ඒ හින්දා මම හිතුවා ඔයගලන් ආසම කරන කෑමක් ගැන රිවිව් එකක් කළොත් හොඳයි කියලා. සහ ඒක මම ගද්දි ඒක තිබි ලෝකෙ ලොකුම ඒ જાතිය මේ පාර්සලේ කියලා. හිතන්න. ඔයගලන් ආසම කරන දෙයක්. මොකක් කියලාද හිතන්නේ? අපි කවුරුත් කැමති චොක්ලට් කන්න. රයිට්? ඒ වගේම ඒ බ්‍රෑන්ඩ් එකේ ලෝකෙ ලොකුම පාර්සල් එක කියලා කිව්වොත් හරි. ඒකට හේතුව මම ෆොටෝ එකක් දානවා ඒ සම්බන්ධව මේ ඒ චොක්ලට් එක තියෙන තැන මේ ලේබල් එකේ print කරලා තිබ්බ දේ තමයි world's largest කියලා. අනිත් එක තමයි මේක ඇමරිකාවෙන් ගත්තේ. ඉතින් මේක ඩොලර් 19යි 795ක් වෙනවා. මොකක් කියලාද හිතන්නේ? වැඩිය මේ පෙරේත කරන්න ඕනේ නැහැ නේද? අපි කවුරුත් කෑමට හරි ආසයිනේ. ඕකේ. මෙන්න මේක තමයි. බලන්න ඔයගලන් ආසම කරන එකක්ද කියලා. KitKat. මගේ ආසම චොක්ලට් එකක් තමයි KitKat කියන්නේ. ඉතින් මේකේ අන්බොක්සිං වීඩියෝ එක තමයි මේ දැන් මම කරන්න දැන් මම තාම ගැලෙන්නේ නැහැ. මේක මමත් ෆස්ට් ටයිම් මේක මේ වගේ දෙයක් අතට ගත්තේ. ඉතින් වැඩි චොක්ලට් කන්නේ නැහැ මේ දවස්වල. මොකද මේ පොඩ්ඩක් තව ඇඟ අඩු කරන්න ඕනේ කියලා හිතුවා. දැන් බරින්න එපා ඔය ඇති හොඳටම ඔය ලස්සනයි කියලා. මොකද මට මම බරින්න කට්ටියකුත් ඉන්නවා. නමුත් මේ වගේ චොක්ලට් එකක් හම්බුනාම කොහොමද ලෝකා ඉන්නේ නේද? පොඩ්ඩක් කාලා බීලා තින්න ඕනේ. හැබැයි ඉඳලා හිටලා. ඒක හරි ප්ලෑන් එකක් අනුව කළොත් තමයි හොඳ. එහෙනම් ඉතින් වැඩි මේ නා කරන්න ඕනේ නැහැ. අපි මේක රිවිව් කරමු. මේක තියෙන්නේ ස්නැක් සයිස් කියලා. ඒ කියන්නේ මේ තනි ලොකු එකක් ඇතුලේ තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. කැස්සත් මේ දවස්වල ෂූටින්ග් කරලා. කැලරි තියෙන 140ක් එක පැක් එකක. රබ්බර්ස් මේකේ මම කියනවා හැමදාම ඉදිරියේදී කියන්න මම හැමදාම ලොකුවට කිව්වේ නෑ. නමුත් අපි දෙයක් ගද්දි ඕනම කෑමක් ගද්දි මේ පිටිපස්සේ තියෙන මේක අඩංගු දේ මොකද්ද කියලා පොඩ්ඩක් හැම වෙලාවෙම අපි බලමු. මොකද ඒ හරහා අපිව රවට්ටන බවක් මම දකිනවා ගොඩක් මේ ආයතන වලින්. ඉතින් මේකේ තියෙනවා ටෝටල් ෆැට් එක 109ක්. එතකොට කොලෙස්ටරෝල් තියෙන කොලෙස්ටරෝල් 0. සෝඩියම් 1% තියෙනවා. ටෝටල් කාබෝහයිඩ්‍රේට් 7% තියෙනවා. ඉතින් sugar 28% තියෙනවා. ප්‍රෝටීන් 1 ග්‍රෑම් තියෙනවා. ඉතින් ප්‍රෝටීන් වල තිබ්බනම් තමයි හොඳ. right. ඉතින් මේ සම්බන්ධව මේ දැන් මේක USA කියලා තමයි තියෙන්නේ. Hershey company. Hershey කියලා තව බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. චොක්ලට් බ්‍රෑන්ඩ් එකක්. මම නම් එච්චරම රෙකමන්ඩ් කරන්නේ නැහැ. මම එච්චර ආස නැහැ ඒකේ ටේස්ට් එකට. ඉතින් Hershey company එකෙන්ම තමයි USA වල මේ KitKat ටුත් අපිට අරන් දෙන්නේ. එතකොට මේක ට්‍රේඩ් මාර්ක් එකක් විදිහට අපි ස්විස් තමයි ඒගොල්ලන් රෙජිස්ටර් කරලා තියෙන්නේ. ට්‍රේඩ් මාර්ක් ඕනර්ස්ලා ස්විට්සර්ලන්ඩ්. Nestle company එකට තමයි යයිති. ඉතින් අපි බලමු. කොහෙන්ද මේක අරින්න තියෙන්නේ කියලා ඔක්කොම කලින් බලන්න ඕන හරි විදියට. එහෙම මොකුත් ක්‍රමයක් නම් ලොකුවට නෑ. හොඳ විදියට ඇතුලේ තියෙන මේ අර වේපර්ස් ටික සුළු වෙයිද දන්නේ නැහැ. right. අපි බලමු. අනිත් නියම වෙන්නේ. Okay. ये जो है यार लोके लोगों में KitKat पार्सल है. මං හිතන්නේ මේ විදියට නම් ඇතුලේ ඇති කියලා. මෙච්චර ලොකු බස් 4ක් මං හිතන්නේ. Okay.
හරි මේක මේ කාඩ්බෝඩ් පෙට්ටියක් මං හිතුවා හරි පේරාන ඒ කියන්නේ අර පොඩි අපි ආසම කරන සයිස් එකේ පොඩි ඒවා ගොඩක් තියෙන ගොඩක් හිතන්නකො මෙච්චර ගොඩක් මම ගත්තර මම මේ ඔයගලන්ට දාලා පෙන්නනම් ඒකට කොච්චර එනවද කියලා හරි හරි එච්චර තමයි තියෙන්නේ දැන් මේ ටික ඔක්කොම මෙන්න මේ જાතිය කිට්කට් ගොඩාක් තමයි අච්චර ලොකු බහලුවේ තියෙන්නේ පැකේජ් එකේ තියෙන්නේ. ඉතින් මම හිතනවා මේක රහ ඇති කියලා. මේ දවස්වල මම පැන්න කන්නේ නැති ඉඳ මම කාලා පෙන්නන්නේ නැහැ. නමුත් අපි කලවල බලමු. ඔයගොල්ලෝ හින්දා එක කැල්ලක් කන්නද මම? කොහොමද අනිත් දේ තමයි ඔයගලන්ට කියන්න ඕනේ මේ චොක්ලට් වල දැන් හිතන්න කිට්කට් බ්‍රෑන්ඩ් එකේ කියලා මේ කිට්කට් බ්‍රෑන්ඩ් එක අපි ආසියාතික රටකින් ගෙනාවොත් ඒ රහ පොඩි වෙනසක් තියෙනවා ඒක මම හොඳටම බලලා තිනවා යුරෝප් වගේ මේ රටකින් සේම් බ්‍රෑන්ඩ් එකම ගෙනාවොත් රහ වෙනස් පොඩි රහක් වෙනසක් තියෙනවා මොකක් හරි කියන මම හිතන්නේ අපේ ඒෂියන් කන්ට්‍රීස් වලට කරන නිෂ්පාදනය මම හිතන්නේ වෙදයකටත් එක්ක හරියන්න වෙන්නේ නැති ඒගොල්ලන් කරනවා ඇත්තේ ඉතින් ඕක තමයි කිට්කට් රිවිව් එක ගොඩක් කාලෙකින් මේ ෂූටින් අතරතුර මේ නිවාඩුවක් හම්බෙච්ච වෙලාවේ ආවේ තව වෙලාවක අපි හම්බෙමු ජය වේවා